ඔබ ෆෝකස් කරන්නේ ස්තුතිය නම් ඔබේ ස්තුතිය කරන්න පුළුවන් අවස්ථා වැඩි වෙනවා. ඔයා ජීවිතේ අහලා තියෙනවද? තියෙන අයට හැමදේම හම්බෙනවා, නැති අයට මුකුත් හම්බෙන්නේ නැහැ කියලා කතාවක්. එහෙනම් මේ කෘතඥතාවය සාර්ථක කරගන්න ප්‍රධාන කරුණු තුනක් තියෙනවා අදාළ වෙන. ඔයාගේ ජීවිතේ ඔයාට ලැබෙන හැමදේම තීන්දුව කරන්නේ ඔයා කොච්චර පොසත්ද කියන දේ අනුව විතරයි. ඒ චකිතය සැකේට අනුව ඒක ලැබෙන එක තව තවත් කල්යාවි. මිනිස්සුන්ගේ ජීවිතේ මිනිස්සු දේවල් ළඟා කරගන්නේ හෝ ළඟා කරගන්නේ නැත්තේ මෙන්න මේ කෘතඥතාවයේ ශක්තිය මත. අනිවාර්යයෙන්ම ඔක්සිටොසින් හැදෙන්නේ ආදරේ පිරිච්ච හදවතකට. ඔයා ජීවිතේ අහලා තියෙනවද? තියෙන අයට හැමදේම හම්බෙනවා, නැති අයට මුකුත් හම්බෙන්නේ නැහැ කියලා කතාවක්. ඔයාගේ ජීවිතේ ඔයාට ලැබෙන හැමදේම තීන්දුව කරන්නේ ඔයා කොච්චර පොසත්ද කියන දේ අනුව විතරයි. පොසත්කම කොටස් තුනක පොසත්කමක් තියෙනවා. එකක් තමයි ඔයා භෞතිකව කොච්චර පොසත්ද. අනිත් එක ඔයා මානසිකව කොයිතරම් පොසත්ද. ඊළඟ එක ඔයා ආධ්‍යාත්මිකව කොයිතරම් පොසත්ද. එතකොට මෙන්න මේ භෞතිකව හෝ මානසිකව හෝ ආධ්‍යාත්මිකව ඔයාගේ පොහොසත් බව මනින්න පුළුවන් එකම එක දෙයක් තියෙනවා. මොකක්ද ඒ දේ? ඔයාට මනින්න පුළුවන් දේ තමයි ඔයා කොයිතරම් ඔයා හදන ভাইබ්‍රේෂන් එක ඵලදායකද. ඒ ভাইබ්‍රේෂන් එක ඒ කියන්නේ ඔයා වැඩිපුර හදන ভাইබ්‍රේෂන් එක ඔයාගේ ජීවිතේ ආයෙත් හදනවා. මේ දවස්වල හුඟක් ලොකු රස්නයක් තියෙනවා. හැමතිස්සෙම ඔයා රස්නෙට බැන ඉන්නවා නම් රස්නය ඔයාට වැඩියෙන් දැනේවි. ඒ විතරක් නෙමෙයි. රස්නය නිසා විතරක් නෙමෙයි ජීවිතයේ පැමිණිලි කරන්න බැනවදින්න අවස්ථා තවත් වැඩියෙන් ලැබෙයි. හැබැයි ඔයාට ඒ කම්පනිය දරන්නේ නැතුව ඔයාට හම්බෙන සරල සිසිලස ගැන හෝ ඔයාට සතුටක් දැනෙනවා නම් ඒක අගය කරනවා නම් ඔයාට හැමදේම අනිත් පැත්තට ලැබෙවි. වගේ පෝසත්කම මනින්න පුළුවන් එකම සාධකය වගේ හදවත කොයිතරම් ස්තුති කරන්න පුළුවන්ද කියන කරුණ විතරයි. ස්තුති කරන්න පුළුවන්ද කියන කරුණ විතරයි. වෙනදා අපි ස්තුති කිරීම ගැන ඕන තරම් කතා කරලා තියෙනවා. හැබැයි මේ වීඩියෝවේ කරුණු ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වෙවි. මේක හරියටම ප්‍රැක්ටිස් කරන්න. මොකද ස්තුති කරලා තියෙන දේවල් තියෙනවා. දැන් මට මගේ ගාවට ආපු එක ක්ලයන්ට් කෙනෙක් මට මෙහෙම කිව්වා. මම හරියටම ස්තුති කරනවා සර්. මම හුඟක් ස්තුති කරනවා. මම යාට හැමතිස්සෙම ස්තුති කරනවා. මම මෙච්චරට දේවල් දුන්නා. ඒ වුණාට එයා මට thank you වත් කියන්නේ නැහනේ. අන්න එහෙම කිව්වා. එතකොට මේ ස්තුති කිරීමේ බලය කොයිතරම්ද? තරහ වෙලා හිටපු පෙම්වතා ඔබට මැසේජ් එකක් එවනවා. ඔබ ඒ වෙලේ ඔයාගේ රිප්ලයි එක පැමිණිලිද? ස්තුති කිරීමද? ඒ ආපු මැසේජ් එකට හරි ස්තුති කිරීමක්ද කරන්නේ? එහෙම නැත්නම් පැමිණිලි කිරීමක්ද? හැබැයි ඔබ සමහරවල්ලාට යන්නේ පැයකට එළියට යන්නේ. වතුරත් නැහැ, කෑමත් නැහැ, බල්ලට තියලා ගියේ. මොකද ඔයා පැයකින් එන්න හදන්නේ. හැබැයි ඔයාගේ වාහනේ ගැටලුවක් වෙලා ඔයා පැය 12කට 14කට පස්සේ එනවා. බල්ලා හොඳටම වතුර තියවහෙන් ඉන්නේ, කණ්ඩ නැතුව ඉන්නේ. බල්ලා කවදාකවත් ඔයා එනකොට බුරනවද? පැමිණිලි කරනවද? නෑ. බල්ලා ඒත් ඔයාගේ ළඟට ඇවිල්ලා සද්දේ දාලා ඔයා එළිය හිටපු වෙලාව වැඩි නම් එයාගේ සතුට හොඳටම වැඩි. මිනිස්සුන්ගේ ජීවිතේ මිනිස්සු දේවල් ළඟා කරගන්නේ හෝ ළඟා කරගන්නේ නැත්තේ මෙන්න මේ කෘතඥතාවයේ ශක්තිය මත. ඔයාගේ හදවත. ඒ කියන්නේ ඔයා හිතන්න මෙන්න මේ හાર્ට් චක්‍රය. මේ හાર્ට් චක්‍රය තමයි හැම දෙයක්ම තීරණය කරන්නේ. ඔයාට හම්බෙන දේවල් තීරණය කරන ශක්තිය හම්බෙන්නේ හાર્ට් චක්‍රයෙන්. ඒ කියන්නේ ඔයාට කොයිතරම් ස්තුති කිරීම කරන්න පුළුවන්ද? ඔයාගේ තුල කොයිතරම් ආදරයක් තියෙනවද? භක්තියක් තියෙනවද? ප්‍රශ්න විසඳන්න අවශ්‍ය නම් ප්‍රශ්න විසඳීමේ ශක්තිය දෙන්නේ ඔක්සිටොසින් කියන කෙමිකල් එක උඩ. ඔක්සිටොසින් හැදෙන්නේ අනිවාර්යයෙන්ම ඔක්සිටොසින් හැදෙන්නේ ආදරේ පිරිච්ච හදවතකට. කේන්තියෙන් ඉන්න හදවතකට නෙමෙයි. දැන් ඔයා පොඩ්ඩක් හිතන්න. ඔයාට මොකක් හරි බඩුවක් ගන්න ඕන කමක් තියෙනවා. ඔයා යනවා ඒක වෙළඳ පොළට යනවා. හැබැයි ඒක ඒ වෙලේ නෑ. වෙළඳ සේවකයා කියනවා මේක out of stock. ගන්න විදියක් නෑ කියලා. හැබැයි එයා ඒ වෙලේම කියනවා සර් අද ඕඩර් එක දීලා ගියොත් මට අනිවාර්යයෙන්ම සුමානයක් ඇතුළත දෙන්න පුළුවන්. මේ වෙලේ මගේ ළඟ නෑ.
අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන්. පහුගිය දවසක මට මුතු කුඩයක් යවන්න ඕන වුණා එංගලන්තෙට. හැබැයි මේ මුතු කුඩේ යවන්න ඕන උනේ ඒක සාමාන්‍ය මුතු කුඩයක් අඩි 6ක් 8ක් දිග එකක් නම් ඒක ප්ලේන් එකේ යවුවොත් මුතු කුඩේ වගේ 10 ගුණයක් විතර ෆ්‍රේට් චාර්ජස් විතරක් ගෙවන්න ඕනේ. මම CIB ආයතනයට ගියන් පස්සේ ඒගොල්ලෝ මට කිව්වා මේක නෑ කියලා. හැබැයි ඒගොල්ලෝ මං කිව්වා මට රීජනල් මැනේජර් දෙන්න කියලා. රීජනල් මැනේජර් ඉන්දික මට කතා කරලා කිව්වා මම හදලා දෙන්නම්. මට මේ සුමානියක් දෙන්න මං හදලා දෙන්නම්. එතකොට මම පුදුමාකාර විදියට මම ස්තුති කරා. මොකද ඒ වෙලේ දැන් මගේ අතට මුතු කුඩේ හම්බෙලා නැහැ. දැන් මං යන්නේ මුතු කුඩයක් හොයාගෙන. හැබැයි ඔහු මට දෙන පොරොන්දු සුමානියක් කියලා. එතන මගේ හදවත මට පුදුමාකාර සතුටක් හම්බෙන්නේ. මොකද ඔයා මොකක් හරි දෙයක් ඉල්ලනවා නම් මට බෙන්ස් කාර් එකක් ඕනි. මට ලැප්ටොප් එකක් ඕනි. එහෙම නැත්නම් මගේ විවාහය සිදු වෙන්න ඕනි. මට මගේ විදේශ ගමන යන්න ඕනි. ඒ ගමන යන්න එනකොට ඔයාගේ හිතට එන්නේ චකිතය නම් සැකේ නම් ඒ චකිතය සැකේට අනුව ඒක ලැබෙන එක තව තවත් කල්යාවි. ඇයි කල්යන්නේ? මේ පසුතැවීම නිසා. හැබැයි අර ඕඩ එක වගේ අර මුතුකොඩේ ඕඩ කරා වගේ මේකට ටිකක් කල් යනවා එන්න. හැබැයි සුමානයක් දෙකක් වගේ යයි. ඔයා නිශ්චිතවම දන්නවා එයා කිව්වනම් ඒක කරනවා කියලා. කිව්වනම් කරනවා කියන එක හොඳටම දන්නවා. ඒතර කිව්වනම් කරනවා කියන එක දන්නකොට ඔයා හොඳාකාරවම දන්නවා ඔයාට කිසිදු ප්‍රශ්නයක් නැහැ මේ බලාපොරොත්තු වෙච්ච දේ වෙනවාමයි කියලා. එහෙනම් මේ කෘතඥතාවය සාර්ථක කරගන්න ප්‍රධාන කරුණු 3ක් තියෙනවා අදාළ වෙන. පළවෙනි එක තමයි ඔයා පිළිගන්න ඕනි. මොකද්ද මේ පිළිගන්නේ? ඔයා නිර්මාණය කරන්න යන දේ ඔයා ජීවිතේ ආකර්ෂණය කරගන්න යන වස්තුව මේ ස්තුති කිරීම තුලින් ඒක නීති ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ, විශ්ව ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. හැබැයි ක්‍රියාත්මක වෙන දේ මොකද්ද? ඔබේ හදවත, ඔබේ මොළය. ඔයා දන්නවා ඔයාගේ හදවතටත් වෙනම මොලයක් තියෙනවා, ඔයාගේ මොලයටත් මොලේ තියෙනවා. මේ හදවතේ මොලේයයි මේ දෙක එක සංකල්පණය වුණාම ඒ දෙකම එක දෙයක් වෙනුවෙන් ඉන්නකොට විශ්වයේ අනන්තවත් ආශිර්වාද ලැබෙනවා. මේක ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුවත්, බුදුදහමට අනුවත්, කිතු දහමට අනුවත්, ඉස්ලාම් දහමට අනුවත්, හින්දු දහමට අනුවත් එකම විදියට වැඩ කරන්නේ. එකම විදියට වැඩ කරන්න. ඒ කියන්නේ මේ කරුණ විද්‍යාත්මකයි. මොකද්ද විද්‍යාත්මක? ඔබ ෆෝකස් කරන්නේ ස්තුතිය නම් ඔබේ ස්තුතිය කරන්න පුළුවන් අවස්ථා වැඩි වෙනවා. මොකද ඔබ දෙයක් හම්බුණා කියලා ඔබ හුඟක් සතුටෙන් ඔබ ඒකට ස්තුති කරන්න ඔබ හිතන දේ අනන්තවත් ශක්තියින්ගෙන් ඔයාට ලැබෙනවා. එහෙනම් දෙවෙනි දේ ෆේත් එක, භක්තිය. ඒ කියන්නේ අර වෙළඳ සේවකයා කියන සුමානයක් ඇතුළත දෙන්නම්. මම මේක දෙන්නම් මගේ ළඟ නැහැ. හැබැයි මම මේක හදලා දෙන්නම්. හදලා දෙන්නම් කියවන් පස්සේ ඒක හදලා දෙනවාමයි. ඔයාට ඒක ලැබෙනවාමයි. ඒක නොලැබුණොත් නෑ. මුතුකුඩේ නෑ. හැබැයි මුතුකුඩේ වෙනකොට මට පුළුවන් මන්න මේ දේ දෙන්න. සමහරවිට ඔහුට දෙන විකල්පයක්. ඒ විකල්පේ වඩා හොඳම දේ විදියට පේනවා. ආයෙත් බලන්න ස්ටිව් ජොබ්ස් ගැන අපි කලින් කරපු වීඩියෝව. එයාගේ විශ්වවිද්‍යාලයේ අවස්ථාව නැති වුණාන් පස්සේ තමයි යාට තේරෙන්නේ, සල්ලි නැති වුණාන් පස්සේ තමයි තේරෙන්නේ අවුරුදු ගාණක් ගියන් පස්සේ ඒක නැති වෙලා තියෙන විශ්වයේ සැලැස්මකට අනුව. ඒ විශ්වයට ඕන වුණා ඔහුට සල්ලි නැතුව පයින් ඇවිදවන්න. ඒ පයින් ඇවිදින ගමන් පාඩම ඉගෙන ගන්න. ඒ හින්දා ඔයා විශ්වයට උගන්නන්න යන්න එපා. මිනිස්සුගේ තියෙන ලොකුම ප්‍රශ්නේ විශ්වයට උගන්නන්න යනවා. මට ඕනේ මේක. ඇයි මේක මෙහෙම නැත්තේ කියලා හිතනවා. ඒ වෙනුවට විශ්වයේ සැලැස්ම විශ්වාස කරන්න අනිවාර්යයෙන්ම ඔබ කෘතඥතාවය දක්වන්න ඒ දක්වන දේ ලැබෙනවාමයි.